ඉරානයේ උත්තරීතර නායක අලි කමේනි සිකුරාදා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අනතුරු අගවා සිටිනවා. ඉරානයේ ඇතිවී තිබෙන මහජන විරෝධතා සම්බන්ධයෙන් අදහස් කරමින් කමේනි කියා සිටියේ විදේශ පිටුබලයලත් බලවේග ඉරානය අස්ථාවර කිරීමට උත්සාහ කරන බවයි. පාරාවෝ නිම්රෝද් රේසා ෂා සහ මොහමඩ් රේසා වැනි ලෝක ඒකාධිපතියන් ඔවුන්ගේ අහංකාරයේ උච්චතම අවස්ථාවේදී පහතට ඇද දැමූ බව ට්‍රම්ප් දැනගත යුතු බවත් ඔහුත් පහතට ඇද දමනු ඇත බවත් ඉරාන රාජ්‍ය රූපවාහිනියේ විකාශය වූ අදහස් දැක්වීමේදී කමේනි පවසා සිටියා. නොසන්සුන්තාව හමුවේ ඉරාන ඉස්ලාමීය ජනරජය පසුබසින්නේ නැති බව ඔහු වැඩිදුරටත් පැවසුවා. සිය දහස් ගණනක් ගෞරවනීය ජනතාවගේ රුධිරයෙන් ඉස්ලාමීය ජනරජය බලයට පත් වූ බවත් කඩාකප්පල්කාරීන් ඉදිරියේ එය නොපසුබට බවත් සියලු දෙනා දැනගත යුතු යනුවෙන් ඔහු කියා සිටියා. රට තුළ පැවැත්වෙන විරෝධතා ගැන සඳහන් කරමින් කමේනි විරෝධතාකරුවන් ඇමරිකානු ජනාධිපතිවරයා සතුටු කිරීමට ක්‍රියා කරන බවට චෝදනා කළා. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඔහුව සතුටු කිරීමයි. ඔහු රටක් පාලනය කරන්නේ කොහොමදයි දැනගෙන සිටියා නම් ඔහු තමාගේ පාලනයක් ගෙන යනවා යනුවෙන් කමේනි වැඩිදුරටත් කියා සිටියා.